හලෝ ළමයි අපේ අම්මා අපිට රසම රස කෑමක් හදලා දෙන්න තමයි යන්නේ. ඉතින් අපි දෙන්න වෙව්ව මොනවද දන්නේ කොළ జాතියක් කඩන් එන්නේ කියලා. අන්න බලන්නකෝ අපේ නංගි නම් කැලෑ කෙල්ලෙක්ම තමයි. කැලේ පැනලා ඉන්නේ කොළ කඩන්න. අයියෝ කිව්වේ හිල්නේ. අයියෝ හිල් තිබ්බට කමක් නැහැ. ඔය කඩන් එන්න. මොනවද නංගි ඔය නම? මට ගන්න මතක නෙවෙයි කියලා දන්නවද? ඕයි නම තමයි මොනවද? මට තව චුට්ටෙන් කියවෙන්නේ යාළුවනේ හැලපකොළේ කියලා. මේවයි නම තමයි කැන්දකොළ. මේ ඉතින් යාළුවනේ අපේ කැන්දකොළ ටික අපි ගෙදර ගිහිල්ලා බලමුකෝ අපේ අම්මා මොනවද හදන්න යන්නේ කියලා. අන්න ළමයි අපේ ටිටි පැටියත් එනවා. පේනවද ඉතින්? දවස් 2-3කින් ආයාව දැක්කේ. අන්න බලන්නකෝ අපේ පෙරේත කෙල්ල දුවන හැටි. අම්මා මොනවද හදන්න බලන්න. ඉතින් අපි අම්මයි කිව්වට ඔයාලා තාම අපේ අම්මව දැකලා නැහනේ. ඉතින් මේ ඉන්නේ අපේ ආදරණීය අම්මා. මෙන්න බලන්න ඉතින් හදන රසම රස කෑමට අපේ අම්මා පැණි පොල් හදන ගමන් ඉන්නේ. මට හැඳි ගන්නයි කියලා අම්මා එළියට ගිහිල්ලා. අම්මා ආවට පස්සේ හමුකෝ අපි මොනවද හදන්නේ කියලා. මෙන්න ඉතින් අපේ අම්මා ආවා. අපි හල බලමු මොනවද හදන්නේ කියලා. අන්නේ මොනවද හදන්නේ? හැලප. මෙන්න අපේ අම්මා හැලපේකට පිටි අනන ගමන් ඉන්නේ. මේකට දාලා තියෙන්නේ පාන් පිටි කුරක්කම් පිටි යාළුවනේ. ඊට පස්සේ ඒකට ලුණුයි වතුරයි දාලා මෙහෙම හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මෙන්න අපේ ටිටි කෙල්ලත් ඇවිල්ලා තේනවද? අනේ ඉතින් හුරතලේ. මෙන්න ඉතින් අද නංගි ටිටි සෙල්ලම් පටන් අරන් අදත්. පේනවද ඉතින් එයාගේ ලස්සන? නාංගිටත් ඉතින් බල්ලෙක් හරි කමන්නේ සෙල්ලම් කරන්න. එනවාද ළමයි අපේ අම්මා හදපු පැණි පොල් එකේ රස පාට? අපි චුට්ටක් කාලම බලමු. මෙන්න ළමයි අනාගත්තු පිටි ටික දැන් බෝල කරලා තියන්නේ අම්මා. පේනවද? දැන් ඉතින් මේ ටික කැඳකොළයක තියලා තුනී කරගන්න තමයි තියෙන්නේ. අපි මේ වගේ කැඳකොළ ටික පිහදා ගන්න ඕනේ ඉස්සෙල්ලම. මේ තියෙන ළමයි අපි පිහදාගත්තු කැඳකොළ ටික. අපි කැඳකොළ වල මෙන්න මේ විදිහට පොල් තෙල් ගා ගන්න ඕනේ. ඒ අතරේ අපි රයිස් කුකර් එකට වතුර ටිකක් දාගෙන රත් වෙන්න තියා ගන්න ඕනේ. තෙල් ගාගත්තු කැඳකොළේ අපි හදාගත්තු පිටිකුලිය අරගෙන තුනී කරගන්න ඕනේ. අපි තුනී කරගත්තු පිටිගුලියට දැන් පැණි පොල් ටිකක් මෙහෙම තුනී කරගන්නවායි. පැණි පොල් ටික දාලා නවාගත්තු හැලප ටික මේ තැම්බෙන්න දාලා තමයි තියෙන්නේ. මෙන්න යාළුවනේ අපි දැන් තඹගත්තු හැලප ටික තමයි මේ තියෙන්නේ. පේනවද ලස්සනට තියෙන විදිහ? දැන් නම් ඉතින් අපි හැලප ටික තඹගෙන ඉවරයි ළමයි. ඔන්න ඉතින් යාළුවනේ හැලප වලට හරියන්න අපිට කෙසෙල් ඇවරියකුත් හම්බුණා. ඒත් එක්කම අපි කහට හිගුත්තක් කරගත්තා. බලන්නකෝ ඒ කෑම. එහෙනම් යාළුවනේ අපි දෙන්නත් හැලපයක් කාලා එන්නම්. ඔයාලත් ගෙදරදි මේක හදලා බලන්න. එහෙනම් අදට අපි යනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි. බුසර්ණයි.